හැමෝගේම උදව්වක් උපකාරයක් බලාපොරොත්තුවෙන් මේ වීඩියෝ එක දාන්නේ. ඇත්තටම දැන් අපි ඉන්නේ ඩුබායි අල්මුතීනා වල. අදට ඩුබායි ඇවිල්ලා දවස් 65ක් වෙනවා. අපි ආවේ නෝර් ඒජන්සි එකකින්. අපි ආවේ කිචන් හෙල්පර්. අපි කිචන් හෙල්පර් ඇවිල්ලා දැන් අපි කිචන් ක්ලීනර් වලට තමයි මේ වැඩලා තියෙන්නේ. අපි ඇවිල්ලා අදට දවස් 65යි. මේ වෙනකන් අපිට එක ඩිරාම් එකක්වත් ඇඩ්වාන්ස් එකක්වත් මොකවත් හම්බෙලා නැහැ. අපිට කැම්බීම දෙනවා කිව්වා. ඒ කැම්බීම මොකවත් අපිට හම්බෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට එක වේලයි හම්බෙන්නේ. හැමෝම කියන්නේ දැන් අපි කාට හරි මේක අඩ්වයිස් එකක් දැම්මම කියන හොටෙල් වල වැඩ කරාම කන නැද්ද කියලා. ඒතර කෙලින්ම හොටෙල් වල නෙවෙයි නිසා කම්පැනියක් කරහා දාන්න නිසා ඒ කම්පැනිය චෙෆ්ලා වුණත් අර කැම්බීම අපිට එහෙම දෙන්නේ නැහැ. අපි චෙෆ්ලා ගොඩක් වෙලාවට අපි කන්නේ කස්ටමර්ස්ලා කාලා ට්‍රොලි වල ඉතුරු වෙලා යන කෑම තමයි අපි ගොඩක් වෙලාවට කන්නේ. එහෙම කාලා තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. ඊට පස්සේ අපි මුලින්ම වැඩ කරේ සාජවල. සාජා මජස්ත්‍රී වල තමයි වැඩ කරේ. එහෙම ඉද්දී අපිට ඉතින් කාර්යව 3 දෙනෙක් අපිත් එක්ක වැඩ කරන 3 දෙනෙක් අපිත් එක්ක ඉන්න සුපර්වයිසර් ඉතිෝපිකාරයෙක්මයි. මේ එයාලා අපි දෙන්නට තමයි වැඩ කරන්න කියන්නේ. මොකද 12 දෙනෙක් කරන වැඩ කොටස අපි දෙන්න ලව්වා මුළු රෑ තිස්සේම කරනවා. එළි වෙනකන් අපි දෙන්න ගොඩක් 12 දෙනෙක්ගේ වැඩ අපි දෙන්න කරන්න ඕනේ. මොකද ඒකලා කනවා එයා වැඩ කරන්නේ නැහැ. අපි ඒක මැනේජර් කිව්වා කියලා අපි දෙන්නට ගැහුවා. ගහල වෙරලා මට පිළිගින් අයින් ආවා. ඊට පස්සේ යාළුවා මගේ අනිපරට ගහුවා. අනිපරට ගහුවා. යටිපට ඉක්විලා වගේ තියෙන්නේ. කියන්නත් ලැජ්ජයි. වොෂ්රූම් යනකොට උනත් ලේ යනවා තාමත්. ඒ බඩ ගොඩක් එන්න වැඩි වෙනවා. උස්ප ගන්න හරි අමාරුයි දැන් එන්න ලෙඩේ වැඩි වෙනවා කියලා තමයි තේරෙන්නේ. අපි මැනේජර් කිව්වා. මැනේජර් කියලා වෙරලා අපිට බෙහෙත් තරම් දෙන්න කිව්වා. වැඳලා කිව්වා. ඒත් අපිට බෙහෙත් තරම් දුන්නේ නැහැ. ඊට පස්සේ පොලිසියට ගියා අපි. පොලිසියට ගියාට පස්සේ පොලිසියෙන් කිව්වා අපිට මෙඩිකල් එකක් ගේන්න කියලා. ඊට පස්සේ අපි හොස්පිටල් එකට ගියා. හොස්පිටල් එකට ගියාට පස්සේ ඩිරාම් 250ක් කිව්වා මෙඩිකල් එකක් කරන්න. ඇත්තටම අපිට ඇත්තේ ඩිරාම් 250ක් තිබ්බේ නැහැ. ගෙදරින් ගෙනාව මුදලෙන් තමයි අපි ඒ දවස් වෙනකන් කාලා බීලා හිටියේ. ඊට පස්සේ අපි ඒක මේවා කරා. ඊට පස්සේ පොලිසියෙන් වුණත් වීඩියෝ පෙන්නලා අපි හැමදේම කිව්වා. ඊට පස්සේ පොලිසියෙන් වුණත් අපේ වැරද්දක් නෙවෙයි යාළුවගේ වැරද්ද තමයි කිව්වේ. ඊට පස්සේ සුපර්වයිසර් මේ අපිට කිව්වා මේ පොලිසියෙන් අයින් කරගන්න මේ කියලා අපෙන් වැදලා කිව්වා. ඊට පස්සේ අපිට වෙන කරන්න දෙයක් නෑ. අපේ අතේ සල්ලි නෑ. මොකද පොලිසියෙන් දාන්න අපිට ඩිරාම් 250ක් ඕනේ මෙඩිකල් එක ඕනේ නිසා. ඒත් අපි ඊට පස්සේ අතහැරියා. ඊට පස්සේ අපි දෙන්නව අල්මුතීනා වලට ගෙනත් දැම්මා. ඊට පස්සේ ගෙනස් දාලා ඉවරලා දැන් ඇදක්වත් නැහැ. වොෂ්රූම් එක ගාවම අඩියක දුර තියෙන ප්‍රමාණයකට රෙද්දක් කළා නම් තමයි අපි නිදාගන්නේ. කන්න බොන්න නැහැ. දැන් දවස් ගානක් කන්න බොන්න නැහැ. අපි ලේබ කෝල් කරා. ලේබ කෝල් කරාට පස්සේ මැනේජර්ට කෝල් කරලා තිබ්බා කැන්සලේෂන් එක දෙන්න කියලා. ඒත් දැන් එන්න කැන්සලේෂන් එක පඩක්කු කරනවා. මොකද අපි ආපු වීසා එක දැන් ඉවරයි. එක්ස්පයර් වෙලා තියෙන්නේ. ඊට පස්සේ වීසා එක එක්ස්පයර් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ලේබ් එකට මුලින්ම ගියා. කිලෝමීටර් 20ක් පයින් ගියා. 20ක් ගියා. ඒ ගියාට පස්සේ අපිට කිව්වා ඩිරම් 50ක් අවශ්‍යයි කියලා පැමිණිලා දාන්න ලේබ් එකෙන්. කෝල් කරොත් විතරයි නිකන් කරගන්න පුළුවන් කියලා. ඒත් අපිට සිම් එකක් නැහැ. ඊට පස්සේ මෙතන අඳුරන කෙනෙක්ගෙන් අපි සිම් එකක් ඉල්ලගෙන තමයි කෝල් කරේ. ඊට පස්සේ මැනේජර් කිව්වා අපිට
මුලින් කිව්වා කැමති වුණා අපිට කැන්සලේෂන් එක දෙන්නම් කියලා. ඒ වුණාට කැන්සලේෂන් එක දැන් එන්න පරක්කු කරනවා. දැන් කියනවා අපේ ID ගහන්න ඕනේ, මෙඩිකල් කරන්න ඕනේ, ඊට පස්සේ කැන්සලේෂන් එක දෙන්නම් කියලා. ඒත් අපේ කිසිම දෙයක් මේ වෙනකන් ID මෙඩිකල් වලින් පුත් කළා නැහැ. අපි කියන්නේ අපිට ලංකාවට යන්න ඕනි ඉක්මනටම. එන්න අසනීප වෙනවා. කන්න බොන්න නැහැ. ගොඩක් ඇඟ දුර්වලයි. දරා ගන්න පුළුවන් උපරිම මට්ටමට දරාගෙන ඉවරයි. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කොහොමද මේක කරන්න කියලා අපිට උපදෙසක් හරි දෙන්න. ඇතරම ගොඩක් අසරණයි. කවුරුත් බයින්න එපා. මේක ඊගා කෑමක් නෙවෙයි. ඇතරම අසරණකමට දාන වීඩියෝ එකක්. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක ෂෙයා කරලා හරි අපිට උදව්වක් කරන්න.